බබා අනේ අපි මෙහෙට යමුකෝ. ඕක මේ පැටවුවක් කියන්න පුළුවන් තරම් නෙමෙයිනේ බබා. අවුද කිව්ව පැටවුව කියනවා කියලා. දෙන්න විතරනේ කියන්නේ. ඔයා මෙයාලව බලා ගන්න අම්මලා දෙන්න කියන්න නම් හිතන් ඉන්න. ඒක කෙරෙන වැඩක් නෙමෙයි. අම්මලා මෙයාලව ආම්බන් කරන්න බෑ දන්නවනේ. අයියෝ අම්මට කතා කරන්නේ නැහැ මම තනක් දන්නවා මෙයාලව තියන්නේ. කෙටියෙන් කියනවා නම් මෙයාලව ගෙදර වගේ බලා ගන්න පුළුවන් තැනක්. මිස්ටර් ඩොග් බෝඩින් සෙන්ටර් කැස්පෑව. ඔයාලත් අපි වගේ පව් බබාලා ඉන්න නිසා ගමන් බිමන් යන්නේ නැතුව හිටපු අය නම් දැන් ඒ කාලේ ඉවරයි. පව් බබාලා විතරක් නෙමෙයි පූස් බබාලවත් මෙයාලා ගෙදර වගේ පරිස්සමෙන් බලා ගන්නවා. ඔයාලට ලෝකේ ඕනම තැනක ඉඳන් එයාලව CCTV වලින් බලන්නත් පුළුවන්. එයාලා එක්ක කතා කරන්නත් පුළුවන්. ස්වීටි මෙලක. සෆායා මෙහෙ ඕහෝ සෆායා මෙයා බලන්නේවත් නැහැ. 076යි 624යි 60යි 51 මිස්ටර් ඩොග් බෝඩින් සෙන්ටර්. ගෙදර වගේ බලා ගන්න තැනක්. හෙලෝ ළමයි තුන්දෙනා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳින්ම ඉන්නවා. සෆාය ගැනන් තියෙන්නේ පුදුම ලොකු කමක් නේ.